අද ලංකාව එංගලන්ත එක්ක සෙල්ලම් කරපු මැච් එක ඔයාලා බැලුවා නම් ඒක අපිට කොතනද වැරදුනේ කියන එක ගැන මට හිතෙන මගේ අදහස ප්‍රකාශ කරන්නයි මම ආවේ. ඉතින් මට ඇත්තටම හිතෙන විදිහට අපේ කණ්ඩායමේ දැන් සෑහෙන කාලෙක ඉඳලා තිබිලා තියෙන ලොකුම අඩුපාඩුවක් තමයි මම දැන් ඔයගලන්ට තේරෙනවා ඇති. අපි හොඳට බැට් කරොත් බෝලින් නානවා. බෝලින් හොඳට කරොත් බැටින් චුත දෙනවා. ඉතින් ඕක තමයි අපේ කණ්ඩායමෙන් පහුගිය කාලේ පුරාම තිබිලා තියෙන රටාව. ඉතින් ඇත්තටම මම හිතන්නේ අපි ආව හඳ දකින්නවා වගේ තමයි ওই දෙකම හොඳට කරන්නේ. ඊට ඕස්ට්‍රේලියා මැච් එකෙන් පැතුම්ට පින්සිත් දෙන්න ඒක දින්නා. අපි අයර්ලන්ඩ් එකත් පරාදයිනේ. කමිතු ගෙහුවේ නැත්තම්. ඉතින් ඇත්තටම අපේ බැලන්ස් එකක් නැහැ. බැටිං බෝලිං දෙකින් එකයි හරියට කරන්නේ මැච් එක. එක්ක දෙකම නානවා. දෙකම වාරියට කරොත් ඉතින් ලෝක පුදුමයක් ඒක. ඉතින් අද ඇත්තටම මම හිතන්නේ අපේ කණ්ඩායම ගොඩාක් ඒ කියන්නේ පැතුම් කුසල් පවන් ඔය පළවෙනි තුන් දෙනා අපිට පැතුම් එක්ක ඕපන් කරන අනිත් එක්කෙනා මිෂාර් හරි පෙරේරා හරි පොඩ්ඩට අමතක කරමු. මොකද එතන කොහොමත් හිස්තැනක් තිබුණා හරිය මම ඕපනර් කෙනෙක් ගැන. ඊරන් අර පළමු පෙළ විශේෂයෙන්ම පැතුමුයි කුසල් මෙන්ඩිස් ඔය දෙන්න හරියට සෙල්ලම් කරපු නැති මැච් එකක ලංකාව දිනලා තියෙන්නේ බොහෝම පොඩි ප්‍රතිශතයක මැචස් ප්‍රමාණයක් විතරයි. ඉතින් එතනින් එහාට පාර්ට්නර්ෂිප් එකක් හදාගන්න අපිට ලොකු ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. දැන් අද ඉන්දියාවයි දකුණු අප්‍රිකාවයි සෙල්ලම් කරපු මැච් එක බැලුවොත් දකුණු අප්‍රිකාවත් 20ට 3යි එක අවස්ථාවක හිටියේ. ඒ වුණාට ඒගොල්ලෝ අවසානයේදී සමත් වෙනවා 184 7ක් ඉන්දියාවට ඉලක්කයක් ලබා දීලා ඒගොල්ලෝ දිනනවා 76කින්. ඉන්දියාව පරද්දලා. ඉතින් ලංකාවට අර පළමු පෙළ පාර්ට්නර්ෂිප් එකක් එහෙම නැත්නම් කඩුල්ලකට සම්බන්ධතාවයක් හදාගන්න ඇත්තටම බැරි වුණොත් එතනින් එහාට මැද පෙළ ගැන කතා කරලා වැඩක් නැහැ. අර ඇත්ත ඉන්නවා කමිදු මෙන්ඩිස් දසුන් රාණක ඒගොල්ලෝ හිටියට ඒගොල්ලන්ට අර අවසාන මොහොතේ ඇවිල්ලා නිකන් 20ක් 30ක් ගන්න දීපු ගහන නිසා ලොකු පාර්ට්නර්ෂිප් එකක් හදාගන්න හැකියාවක් නැහැ. දැන් ලංකාවේ ලොකුම දුර්වලතාවය අද නම් ඇත්තටම දුර්වලතාවයකටත් වඩා පැතුම් ඊට පස්සේ මෙන්ඩිස් කියලා ටිකක් කර ගමන් නැහැ කියමු. පවන් එතකොට අනිත් එක්කෙනා කවුද මිෂාර. ඔය ඔක්කොමලා නිකන් විහිං අවුට් උනේ. ඉතින් ඒක තමයි ගොඩක්ම කනකාටුදායක කරුණ. නිකන් විහිං විකට් එක දුන්නා. ඉතින් මේව වෙනස් වෙන්න ඕනේ දැන්. මම හිතන්නේ නැහැ අපිට මේ සෙමි ෆයිනල් ගැන බලාපොරොත්තු දැන් තව දුරටත් තියන් ඉඳලා වැඩක් නැහැ. මෙහෙම කණ්ඩායමක් එක්ක. මේ මුලින් ඉඳලා ප්‍රතිසංවිධානය වෙන්න ඕනේ. මුලේ තියෙන්න ඕනේ ක්‍රිකට් ගහවට විතරක් බෑ. දැන් බලමු ඊළඟ මැච් එක මොනවද කියලා මට නම් ලොකු බලාපොරොත්තුවක් නැහැ. බලමු ඉතින්. ඒක තමයි කියන්න තියෙන්නේ. අපේ ලොකුම අවුල මම කිව්වා වගේ බෝලිං හරියට කරොත් බැටිං නානවා, බැටිං හරියට කරොත් බෝලිං නානවා. බෝලිං වල වැඩි වෙලා තියෙන්නේ එකෙක් හොඳට බෝල් කරොත් අනිත් එක මොකෙක් හරි ගෙනානවා, එක්ක ෆීල්ඩින් කරනවා. බැටිං වල ඉතින් පැතුමේ කුසල විදිහව නැත්තම් අනිත් තුන්කෙටවත් ගහන්නත් බෑ. උන් දෙන්නත් අද නිකන් අවුට් වුණා නෙමෙයිනේ. විකට් එක නිකන් පිදුවා එංගලන්තේ උන්ට. ඒක එහෙම වුණාම ඇත්තටම කතා කරලා වැඩක් නැහැ. බොහොම කනගාටු අපි මිනිස්සු සල්ලි ගෙවලා ටිකට් අරන් යන්නේ මෙහෙම දේවල් බලන්න නෙමෙයිනේ. විශේෂයෙන්ම මේ සුපර් 8 මැච් එකක. ඉතින් ඇත්තටම කියන්නත් කනගාටුයි ලංකාව කණ්ඩායම පත් වෙලා තියෙන තත්ත්වේ. මුරලිදරන් කිව්වා වගේ ඒක හරියන්නේ නැහැ කියලා තමයි මටත් දැන් හිතිලා තියෙන්නේ. හරියන්න පුළුවන් අපිට හොඳ ප්ලේයර්ස්ලා ඉන්නවා. පැතුම් පවන් කුසල ඔක්කොම හොඳ ප්ලේයර්ස්ලා. හරි ප්ලෑන් එකකට මොලේ ඇතුව ක්‍රිකට් ගහන්න ඕනේ. මෙහෙම ගහලා නම් හරියන්නේ නැහැ.